යාළුවනේ ඔයාලා කවුදාරි හිතලා තියෙනවද අපි මේ දකින ලෝකයට වඩා කොච්චර වෙනස් අද්භූත දේවල් මේ පොළොව යට හරි අතිශය රහසිගත හමුදා කඳවුරු ඇතුලේ හරි හැංගිලා තියෙනවද කියලා. විශේෂයෙන්ම ඇමරිකාව වගේ සුපිරි බලවත් රටක් Tamanගේ හමුදා බලය රැකගන්න මොන වගේ අමුතු ආයුධ හදනව ඇද්ද? අද අපි කතා කරන්න යන්නේ සාමාන්‍ය මිනිසුන්ට විතරක් නෙමෙයි ලෝකයේ ප්‍රබලතම බුද්ධ්‍යංශවලට පවා අවුරුදු ගණනාවක් යනකම් හොයාගන්න බැරි වුණ ඇමරිකාව රහසින්ම පාවිච්චි කරපු අතිශය භයානක සහ පුදුම හිතෙන ආයුධ පහක් ගැන. මේ අතරේ සමහර ආයුධ තියෙනවා ඒවත් දැක්කම ඔයාලට හිතේවි මේවා මේ ලෝකේවා නෙවෙයි පිටසක් වලින් ආපුවා කියලා. ඉතින් ලෑස්ති වෙන්න වීඩියෝ එක ඉවර වෙනකන් රැඳිලා ඉන්න. මොකද අංක 1ට තියෙන ආයුධය ඔයාලව අඳුන් කුඳුන් කරනවා කියන එක සාතිකයි. අංක 5 තමා ස්ටීප් බ්ලැක් හොක් කියන හෙලිකොප්ටර් එක. අපි දන්නවා හෙලිකොප්ටරයක් එනකොට සැතපුම් ගානකට සද්ද ඇහෙනවා කියලා. හැබැයි මේකේ ඉන්නේ හොල්මනක් වගේ. ඔයාට මතකද ඔසාමා බින් ලාඩන්ව අල්ලගන්න කිව්ව මෙහෙයුම? අන්නේ මෙහෙයුමට තමයි ඇමරිකාව මුලින්ම මේක පාවිච්චි කරේ. මේකේ තියෙන විශේෂත්වය තමයි සතුරන්ගේ රේඩාර් වලට මේක අහුවෙන්නේ නැහැ. එදා මේ මෙහෙයුමේදී එක යානයක් කඩා වැටුනේ නැත්තම් අදටත් ලෝකය මේ ගැන දන්නේ නැහැ. නිකමට හිතන්න සද්දයක්වත් නැතුව ඔයාගේ ගේ උඩින් මේ වගේ මාරයෙක් ගියොත් මොකක් වේවිද? ඊළඟට අපි කතා කරන්න හදන්නේ වේගය ගැන යානාවක්. අංක 4 තමා SR-17 Blackbird කියන්නේ. මේක හදලා තියෙන්නේ වෙඩි උණ්ඩයකට වඩා වේගෙන් යන්න. රුසියාවේ රහස් හොයන්න ඇමරිකාව මේක හැදුවේ මීට දශක ගණනාවකට කලින්. මේක තියෙන පට්ටම දේ තමයි සතුරු මේකට මිසයිලයකින් ගැහුවොත් පයිලට් කරන්න ඕනේ එකම එක දෙයයි. ඒ තමයි තවත් වේගෙන් ඉස්සරහට යන එක. එතකොට මිසයිලේ පසු කරලා දාලා යන්න මේ යානයට පුළුවන්. අදටත් ලෝකයේ කිසිම යානයකට මේ වේගය පරද්දන්න බැරි වෙලා තියෙනවා. අපි හිතන්නේ රහස් තියෙන්නේ අහසේ විතරයි කියලානේ. අංක 3 තමයි Sea Shadow නැව. මේකේ හැඩය දැක්කම ඔයාලට හිතේවි මේක නිකන් බැට්මෑන්ගේ නැවක් කියලා. ඇමරිකාව අවුරුදු 10ක් තිස්සේ මේකේ පරීක්ෂණ කළේ රැට විතරමයි. දවල්ට මේක ලොකු පාවෙන ගොඩනැගිල්ලක් ඇතුලේ හංගනවා. මේක ඒ තරම් රහසිගතයි. මේ නැව මුහුදේ යනකොට රේඩාර් වලට පේන්නේ නැහැ. හරියට මුහුද යටින් යන මාරයෙක් වගේ තමයි මේක. ඔන්න අපි දැන් එන්නේ ටිකක් බය හිතෙන තැනකට. අංක 2 තමයි Rods from God කියන්නේ. මේකේ වෙඩි බෙහෙත් නැහැ, බෝම්බත් නැහැ. මේක තියෙන්නේ අභ්‍යවකාශයේ. සරලවම කිව්වොත් මේකෙන් කරන්නේ අභ්‍යවකාශයේ ඉඳන් යෝධ ලෝහ කූරු පොළොවට අත්හරින එක. එක කූරක් පොළොවට එන වේගය නිසා වැදෙන තැන න්‍යෂ්ටික බෝම්බයක් වගේ විනාශ වෙනවා. මේක ඇත්තටම දෙවියන්ගේ දඬුවමක් වගේ. මේකේ නමේ තේරුමත් ඒකම තමයි. කාටවත් මේක නවත්තන්න නම් ලේසි නැහැ. දැන් අපි කතා කරන්නේ පළවෙනි එක ගැන. මේක තමයි හැමෝම පිටසක් වල යානයක් කියලා වලදවා වටහා ගන්නේ. මේකේ නම තමා TR-3B කියන්නේ. ඇමරිකාවේ ඒරියා 51 කඳවුරාවට ඉන්න මිනිසුන් නිතරම දකින ත්‍රිකෝණාකාර යානය තමයි මේක. මේක ගුරුත්වාකර්ෂණය පාලනය කරලා ෂණයකින් අතුරුදහන් වෙන්න පුළුවන් කියලා වාර්තා වෙනවා. බොහෝ දෙනෙක් කියන්නේ ඇමරිකාවට මේ තාක්ෂණය ලැබුණේ පිටසක් වල ජීවීන්ගෙන් කියලා. මේක ඇත්තටම ඇමරිකාවේ නිපදවීමක්ද නැත්තම් වෙනත් ලෝකයකින් ආපු එකක්ද? ඒක අදටත් ලොකු අභිරහසක්. ඉතින් යාළුවනේ මේ ආයුධ පහෙන් ඔයාලව වැඩියෙන්ම පුදුම කරේ මොකද්ද? මේ වගේ දේවල් ඇහුවම අපිට හිතෙනවා ලෝකේ අපි හිතනවට වඩා කොයිතරම් සංකීර්ණද කියලා. මේ වගේ තවත් අභිරහස සහ ඉතිහාසයේ සැඟවුණු කතා දැනගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එකට like එකක් දාලා ඔයාලගේ අදහසත් පහලින් comment කරන්න. තවත් දවසක මේ වගේ පට්ටම කතාවකින් හම්බ වෙමු. එතකන් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.